ඕනම බිස්නස් එකකට එනවා තීරණාත්මක මොහොතක්. ඒක තමයි කස්ටමර් මේක හොඳයිද කියලා අහන එක නතර කරලා අහන්න ගන්නවා මේක හැමදාම මේ ක්වොලිටි එකේ තියෙයිද Is කියලා. this product always available in this quality? මේ සිටුේෂන් එකට තමයි ලන්ඩන් වල තිබ්බ පුංචි කොෆි රෝස්ටරි එකටත් මූණ දෙන්න උනේ. ඒගොල්ලන්ගේ කොෆි එක මරු. හැබැයි ඒක හැමදාම එකම ක්වොලිටි එකට දෙන්න පුළුවන් උනේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙට තමයි අපි ICT වලදී කියන්නේ inconsistent output කියලා. දවසින් දවස output එක වෙනස් වෙනවා නම් system එකක් විදිහට ඒක fail. ඉතින් මේ අය තීරණය කරා මේ පුද්ගල දක්ෂතාවයට තැන දෙන්නේ නැතුව process එකට තැන දෙන්න. හැම කොෆි එකකටම යන recipe එක measurements step by step process එක algorithm එකක් වගේ මේගොල්ලෝ fix කරා. අන්න ඒ logical thinking එක තමයි අද ලෝකෙම දන්න Costa Coffee උනේ. මතක තියාගන්න ICT වලදී වගේම business එකකදී ඔයාගේ reliability එක රඳා පවතින්නේ ඔයාගේ systematic consistency එක මත. Consistency is very important.